ඉතින් අද අපි යන්න හදන්නේ සුවිශේෂී වෙලක් බලන්න. මේක තියෙන්නේ මේ කඩවත පැත්තේ තමයි තියෙන්නේ. ඇත්තටම මේක ගමක් නෙමෙයි. ඔයාලට පේන ඇති ගෙවල් එහෙම. ගෙවල් නම් මෙතෙන්ට පේන්නේ නැහැ. අපි භාගයක් ඇවිත් ඉන්නේ. ගෙවල් එහෙම තියෙන ඒරියා එකක්. හැබැයි මේකේ යටම තියෙන්නේ වෙලක්. අපි මේ වෙල බලන්න තමයි යන්නේ. ඇත්තටම පාර හොයාගෙන යන්න වෙන සීන් එකක් තියෙන්නේ. හැමතැනම කැලේ වැවිලා. අපි බලමු කොහොමද යන්න පුළුවන් කියලා. අපිට පේනවා මේ වගේ තියෙනවා මෙතන සපත්තු තියෙනවා. මෙහෙම බෝතල් තියෙනවා. ඇත්තටම ගොඩක් මේ කැලෑව වැවිලා වගේ තමයි අපිට පේන්නේ. මේ ඔයාලට පේනවා පොල් ගස් තියෙනවා. මේ තියෙන්නේ දූරියන් ගහක්. දූරියන් ගහේ ඉන්න මේ විදිහට කුරුල්ලෙක්. ඔව් අපි යමු මේ පැත්තෙන් තමයි වෙලට යන්නේ. මේ තියෙන්නේ උගුලක්. ඇත්තටම මේක මේ වලක් මේ හොරු වෙනවට ඒගොල්ලෝ වැටෙන්න තමයි මේවා හදලා තියෙන්නේ. මේ තියෙන්නේ වල්දෙල් ගහක් කියලා තමයි කියන්නේ. ඔව් පාර වැහිලා. හැබැයි අපිට අඩිපාරක් පේනවා. අපි ඒකේ ගිහිල්ලා බලමු. අපිට මෙතන පේනවා වැටක්. ඒ වැට පනින්න ඕනේ. පනින්න නෙවෙයි රින් ගන්න ඕනේ. ඇත්තටම වැට යටින්. ඔය අපි වැට යටින් රින්ගමු. ඔයාලට පේනවා මෙතන ඇත්තටම හරක් ගිහිල්ලා තියෙනවා ගොඩක්. මේක ටිකක් අමාරුයි යන්න. අපිටත් දැන් මේ පාරේ තමයි යන්න වෙන්නේ. ඔව් එතකොට මෙතන ඔයාලට පේනවා මේ පැත්තේ තියෙනවා ගස් සෙට් එකක්. මේ තියෙන්නේ හබරල ගස්. මේවා වෙල්ලාසන්නේ හැදෙන ගස් జాතියක්. ගෙවල් වලත් ගෙනහිල්ලා මේවා හදන්න පුළුවන්. අපි මේකේ යමු. මම වැටෙයිද කියන්න ඇත්තටම මට ෂුවර් නෑ. ටිකක් අමාරුයි. කකුලේ ගා ගන්න නැතුව යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඉතින් කරන්න දෙයක් නෑ. ඔයාලට මේ ගමන ගිහිල්ලා පෙන්වන්න ඕනේ හින්දා මම ඒ අවදානම අරගෙන කොහොම හරි මේක යන්න තමයි හදන්නේ. ඔයාලට පේනවා මේ විදිහට ඇත්තටම මේක මඩ වගුරක් වගේ සීන් එකක් තියෙන්නේ. හරි. එහෙනම් මඩට බහින්න යන්නේ. ඔව් අපි අමාරුම කොටස ආවා. ඇත්තටම ඔයාලට මෙතන ඇතුලින් පේනවා වෙල. අපිට මෙතන තියෙනවා මේ වතුර පාරක් තියෙනවා. අපි වෙලට යන්න බලමු. මේ පැත්තෙන් තමයි අපි කලින් ගියේ. හැබැයි දැන් මේ පැත්තෙන් යන්න බෑ වගේ පේන්නේ. හැබැයි අපිට මේ පැත්තෙන් පාරක් තියෙනවා. මේක ඇත්තටම පෞද්ගලික ඉඩමක්. අපිට ඒකට ගිහිල්ලා ඒක ඇතුලෙන් වෙලට යන්න පුළුවන් කියලා මං හිතනවා. අපි ඉතින් ගිහින් බලමු. මේ වගේ ඇත්තටම ඉතාමත් භයානක පාරක තමයි අපි යන්නේ. අපි
අපිට පාරක් හම්බුණා වෙලට යන්න. ඔව් මේක තමයි මේ ඓතිහාසික වෙල් රාජයා. ඔයාලට පේනවා මේක වටේට ගෙවල් තියෙනවා. හැබැයි මේ වෙල වැඩ කරන්නේ නැහැ. මේකේ මේක ඇත්තටම පුරන්නුන කුඹුරක් කියලා අපිට කියන්න පුළුවන්. ඔයාලට පේනවා මේක ඉන්නවා හරක්. මේ ඉන්නේ හරක්. එතකොට මේ ඔයාලා දන්නවා මේ ඉන්නේ කවුද කියලා. මේ ඉන්නේ වෙලේ සුදා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් වෙලේ සුදා පියාඹනවා. අපි බලමු වෙල මැදට යන්න පුළුවන්ද කියලා. ඔව් අපි යමු බලන්න. ඔව් අපිට බලා ගන්න පුළුවන් මෙතන ඉන්නවා හරක් පැටියෙක්. අපි බලමු අපිට එයාව බලන්න යන්න පුළුවන්ද කියලා. ඇත්තටම මේ වෙලේ ඇවිදින්න හිතාගෙන තමයි මං අද ආවේ. හැබැයි ඇවිදින්න ටිකක් අමාරු සීන් එකක් තියෙන්නේ. මේ වෙල මඩ වෙලා එරෙනවා යන්න බෑ. ඉතින් මෙතන මේ හරකණන් මන් දිහා බලලා පොඩ්ඩක් සීන් එකේ ඉන්නේ වගේ මේ හරකා මට පොඩ්ඩක් යන්නත් බයයි. කමන්නේ මං ඉතින් ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා ඒ අවදානම අරගෙන යනවා. ඔව් ඇත්තටම ගොඩක් අමාරු ගමනක් තමයි මේ යන්නේ. ඔයාලට මම මේ පෙන්වන්න යන්නේ හරක් සෙට් එකක් සහ හරක් පැටියෙක්. මේ ඉන්නේ හරක් පැටියෙක්. ඔයාලා මේ දකින්නේ මේවට කියන්නේ ගොම් බෙටි කියලා. ඔව් අපි ආයෙත් යන්න හිතුවේ. මොකද මම ප්ලෑන් කරපු විදිහට ඇත්තටම මේ වෙලේ ඇවිදින්න බෑ. ඉතින් මට ගොඩක් දේවල් ඇත්තටම පෙන්න ගන්න බැරි වෙන සීන් එකක් තියෙන්නේ. ඒක හින්දා මම ආයෙත් යන්න හිතුවා. ඉතින් අපි වෙලේ ඇවිදින්න බැරි හින්දා අපි මේ විදිහට වෙල බලමු. අපි ආපහු යනවා දැන්. මේ වීඩියෝ එක මං හිතුවට වඩා කොට වෙයි මං හිතන්නේ. මොකද හිතුව විදිහට අපිට වෙලේ ඇවිදින්න හම්බුනේ නැහැ. ඔව් ඔයාලා මේ දකින්නේ කොහිල. ඉතින් මේ වෙල වටේටම මේ විදිහට කොහිල හැදිලා තියෙනවා. ඔයාලා මේවා කාලා ඇති. ඉතින් මෙහෙම තමයි මේවා ඇත්තටම පරිසරේ හැදෙන්නේ. මේ විදිහට ඔයාලට පේන කූඹි සෙට් එකක් මෙතනින් පාරක් හදාගෙන ඉන්නවා. ඔව් මේ විදිහේ කැලෑ මල් జాතියක් තියෙනවා. මෙතන ඔයාලට පේනවා පුවක් පැල. මේ ගහෙත් මේ මුල් වල 아무තු සීන් එකක් තියෙනවා. ඔයාලට තවත් දෙයක් මට පෙන්වන්න මම දැක්ක. ඇත්තටම ලිඳක් තියෙනවා මෙතන. මං හිතන්නේ අතෑරලා දාපු ලිඳක්. ඒකත් අපි මෙහෙම ඔයාලට පෙන්වන්න හිතුවා. මේ තියෙන්නේ වෙල ළඟ තියෙන ලිඳක්. අපි ලිඳ බලන්න පොඩ්ඩක් යන්න හිතුවේ. ඇත්තටම මෙහෙම ටිකක් අමාරුයි. වැඩ දන්න හින්දා මට යන්න පුළුවන්. මේ වගේ අවදානම් වැඩ ඔයාලා කරන්න එපා. මොකද ලිඳේ වැටෙන්න ඉඩ තියෙනවා. ඔව්
මේ තියෙන්නේ ලිඳක්. ඇත්තටම ගොඩක් යට නෑ. ඇත්තටම මේ ලිඳ අපිට අඩිය පේනවා. සුපිරි වතුර තියෙන ලිඳක්. ඔව් අපි ලිඳේ මේ පැත්තට આવත් අපිට පේනවා වෙලේ මඩ තියෙනවා. අපි ආපහු යමු මේක. ආයෙත් මං කියන්නේ මේ වගේ අවදානම් වැඩ ඔයාලා ගෙදරදී කරන්න එපා. මොකද වැටිලා ඌවා වෙන්න ඉඩ තියෙනවා. අපි ආයෙත් යන්න තමයි හදන්නේ. ආපහු නිවෙස බලා පිටත් වුණා. ආයෙත් අපිට අර මඩ ගොඩේ යන්න වෙනවා. අපිට පේන ඉති සමනලයක් ඉන්නවා ලස්සන. සමනලයට ඇවිල්ලා ඉන්නේ අපි මඩේ වැටෙන හැටි බලන්න. ඉතින් කොහොම හරි මඩ නාගෙන ගෙදර බලා යන්න තමයි හදන්නේ. ඇත්තටම මම මේ වෙලාවේ යන විදිහ ඔයාලා දැක්කනම් ගොඩක් සතුටු හිතෙයි. හැබැයි ඉතින් ඔයාලට ඒ සතුට ගන්න වෙන්නේ නැහැ. ඔයාලට බලන්න වෙන්නේ මේ විදිහට තමයි. ඔව් අපි ආයෙත් කටුකම්බි වැට හොයාගෙන ආවා. ඓතිහාසික කටුකම්බි වැට. අපි මේක යටින් ආපහු යමු. ඇත්තටම මේකෙන් පනිනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඔයාලට පේනවා මේක ඇත්තටම මලකඩ හොඳටම තියෙනවා. පිට ගැස්ම බෝ කරන කටුකම්බි වැටක්. ඉතින් අපි අසාර්ථක ගමනකින් පස්සේ ආපහු නිවෙස් බලා ආවා වගේ තමයි. ඇත්තටම කැලේ පොඩ්ඩක් පහු කරාම මේක හරි. ඉතින් මට දැනගන්න හම්බුණා තවත් ගහක් තියෙනවා කියලා. අපි ඒකත් බලන්න යමු. ඔයාලා මේ දකින්නේ කුරුඳු ගහක්. මේවට තමයි සිනමන් කියන්නේ. මේ ගහේ මේ පොත්ත අරගෙන තමයි අපි කන්න ස්පයිස් එකක් විදිහට පාවිච්චි කරන්නේ. ඉතින් ලංකාවේ සිනමන් තමයි හොඳම සිනමන් කියලා මුළු ලෝකෙම පිළිගන්නවා. ලංකාවේ සිනමන් තමයි හොඳම කියලා. ඇත්තටම මෙතන පාරක් තියෙන්නේ. මේ පාරේ අයින කැලේ වැවිලා යන්න බැරි තත්ත්වයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක පාරක්, වාහන යන්න පුළුවන් පාරක්. දැන් මේක කැලයක් වෙලා තියෙන්නේ. ඔව් අපි සාර්ථකව ආයෙත් ජනවාසයක් කරා ආවා. ඉතින් අපි දැන් මේක නවත්තන්න යන්නේ ඇත්තටම වීඩියෝ එක. ඉතින් මේ මෝඩ වීඩියෝ එක බලන් හිටියට තෑන්ක්ස්. පව් කියලා වගේ හිතෙනවා නම් මම මේ වීඩියෝ හදන්න දෙන්න try එකට පව් කියලා හිතෙනවා නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා